මව්පදවියේ සිහිනය සැබෑ කරගන්න ආයුර්වේදයෙන් උපදෙසක් දෙන්නයි මං අද ආවේ. විවාහක යුවලකගේ ජීවිතයට සම්පූර්ණත්වය ලබා දෙන්නේ දරුවෙක්. හැබැයි වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙක් මුහුණ පාලා තියෙන ගැටලුවක් තමයි මේ දරුවන් නොමැතිකම. එහෙමත් නැත්නම් වන්ධ්‍යාභාවය කියන්නේ. අපි අද කතා කරමු මේකට බලපාන ප්‍රධාන හේතු සහ කොහොමද අපි මේක මග අරවා ගන්නේ කියලා. වසරකට වඩා වැඩි කාලයක් කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකරත් පිළිසිඳ නොගැනීම තමයි අපි වන්ධ්‍යාභාවය කියලා සරලව හඳුන්වන්නේ. මේකට සමාජයේ ගොඩක් දෙනා කාන්තාව දෙසට ඇඟිල්ල යොමු කරත් මේකට ස්ත්‍රී වගේම පුරුෂ පාර්ශ්වයේ ගැටලුත් හේතු වෙන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී දරුවෙකු පිළිසිඳ ගැනීම උපමා කරන්නේ බීජයක් පැලවිලා සරුසාර ගසක් නිර්මාණය වෙන එකට. ඒකට ප්‍රධාන සාධක 4ක් අවශ්‍යයි. ඍතු, ශේෂ්ත්‍ර, අම්බු, බීජ. ඍතු කියන්නේ නිවැරදි කාලය. කාන්තාවකගේ ඔසප් වීම නිවැරදිව සිදු වෙන්න ඕනේ. ඩිම්බ මෝචනය වෙන සුදුසුම කාලය. ඊළඟ එක තමයි ශේෂ්ත්‍රය. කලලයකට ලේසියෙන් තැම්පත් වෙන්න, ඒ වගේම වැඩෙන්න පුළුවන් විදියට ගර්භාෂය නිරෝගීව පැවතීම. තුන්වෙනි එක අම්බු. ඒ කියන්නේ පෝෂණය. කලලයේ වර්ධනයට අවශ්‍ය නිවැරදි පෝෂණයයි හෝමෝන ක්‍රියාකාරීත්වයයි හරියට තියෙන්න ඕනේ. අන්තිම එක බීජ. බීජ කිව්වම ශුක්‍රාණු ඩිම්බයි. මවගෙන් ලැබෙන නිරෝගී ඩිම්බ, පියාගෙන් ලැබෙන සක්‍රීය ගුණාත්මක ශුක්‍රාණු. මේ සාධක හතරෙන් එකක හරි අඩුවක් තිබ්බොත් පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. වර්තමානයේ මේ වන්ධ්‍යාභාවයට බලපාන ප්‍රධාන හේතු තමයි වැරදි ආහාර රටාව. කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, අධික ලෙස පැණි රස, තෙල් කෑම නිසා ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඇති වෙලා තියෙන මානසික ආතතිය. මානසික පීඩනය ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයට ඍජුවම බලපානවා. ඊළඟ එක තමයි ශරීරයේ බර අධික වීම, එහෙමත් නැත්නම් ශරීරයේ බර අඩු වීම. ඔයත් වන්ධ්‍යාභාවයෙන් දුක් විඳින කෙනෙක් නම් අදම පරීක්ෂා කරලා බලන්න ඔයාගේ BMI අගය කොහොමද තියෙන්නේ කියන එක. ශරීරයේ බර අධික වීම හරි අඩු වීම හරි මත මේද පටකවල සිදුවන වෙනස්කම් නිසා ඔයාගේ ඩිම්බ මෝචනය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒ වගේමයි නිදි මැරීමයි ශරීරයට ව්‍යායාම අඩුකමයි. මේකෙන් ස්වභාවික ජෛව විද්‍යාත්මක ඔරලෝසුව අවුල් වෙන්න පුළුවන්. ආයුර්වේදයේ සිදු කරන්නේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම නෙමෙයි රෝග මූලයට ප්‍රතිකාර කිරීම. ඒ වගේම ශරීරයයි මනසයි සම්පූර්ණයෙන්ම සුවපත් කිරීම. පිළිසිඳ ගැනීමකට කලින් අම්මගේ තාත්තගේ ශරීරයේ එකතු වෙලා තියෙන විෂ ද්‍රව්‍ය. එහෙමත් නැත්නම් ආමය පිරිසිදු කරලා සෝදා ඇරීම තමයි අපි මුලින්ම කරන්නේ. මේකට වමන, විරේචන, වස්ති වගේ පංචකර්ම ප්‍රතිකාර භාවිතා කරනවා. මේක සරු බීජයක් නිපදවන්න උදව් වෙනවා. ශරීරයේ හෝමෝන සමතුලිත කරන්න, ප්‍රජනක පද්ධතිය ශක්තිමත් කරන්න අශ්වගන්ධ, හාතවාරිය, වැල්මී, සුදුලූණු මේ වගේ රසායනික ఔෂධ වර්ග, විශේෂිත ఔෂධ වර්ග අපි පාවිච්චි කරනවා. විශේෂිත ආහාර. එළකිරි, එළඟි තෙල්, නැවුම් පළතුරු, කොළපාට පලා වර්ග, නිවුඩු බත්, ධාන්‍ය වර්ග, දිනපතා ආහාර වේලට එකතු කරගන්න කියලා අපි මේ යුවලට උපදෙස් දෙනවා. දරුවෙක් අපේක්ෂා කරන යුවලා පළමුවෙන්ම තමන්ගේ මනස නිරවුල්ව තියාගන්න ඕනේ. ආතතියෙන් තොර ආදරණීය පසුබිමක් තමන්ගේ නිවස තුළ නිර්මාණය කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කෑම බීම, ආහාර විහරණ, නිවැරදි වෛද්‍ය උපදෙස් මත ඔයාලට පුළුවන් ඔයාලගේ උතුම් මව් පදවියේ සිහිනය සැබෑ කරගන්න.